අපි අද කතා කරන්නේ හැමෝගෙම ගෙදර තියෙන බෙහෙතක් පැනඩෝල් ගැන. ඇත්තටම නිතර පැනඩෝල් බොන්න හොඳ නැද්ද? හිසරදයක් ආවම අපි ගන්න පළමු බෙහෙත වෙන්නේ පැනඩෝල්. ඒත් මේක සම්පූර්ණයෙන්ම ආරක්ෂිතද? අද අපි කතා කරන්න යන්නේ පැරසිටමෝල් ගැන සැබෑ ඇත්ත. ආරක්ෂිතව ඖෂධ භාවිතා කරන හැටි සහ ඔබ දැනගත යුතුම වැදගත් කරුණු ගැන අද අපි කතා කරමු. ඉතින් මුලින්ම අපි දැනගමු පැනඩෝල් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි භාවිතා කරන පැනඩෝල් සම්පූර්ණයෙන්ම නරක බෙහෙතක් නෙවෙයි. සාමාන්‍ය පැනඩෝල් වර්ගවල ප්‍රධාන ක්‍රියාකාරී ද්‍රව්‍ය තමයි පැරසිටමෝල්. එය නිවැරදි මාත්‍රාවට භාවිතා කළොත් උනාඩු කරන්න ඇඟපත වේදනාව සහ සමහර සාමාන්‍ය හිස රද తాවකාලිකව අඩු කරන්න උපකාර වෙනවා. ඒක තමයි පැරසිටමෝල් වල ප්‍රධාන කාර්යය. ඒ වේදනානාශකයක් සහ උණනාශකයක් ලෙස ක්‍රියා කරනවා. නමුත් වැදගත්ම දේ තමයි පැනඩෝල් වේදනාවට හේතුව සුව කරන්නේ නැහැ. ඒ රෝග ලක්ෂණය පමණක් යටපත් කරනවා. ඒ නිසා හේතුව නොදැන නිතර පැනඩෝල් පෙති බොන එක හොඳ පුරුද්දක් නන් නෙවෙයි. අපි නිතරම පැනඩෝල් බොන හේතුවක් තමයි හිස රදය. හරි, එහෙනම් අපි බලමු හිස රදයක් ඇති වෙන්නේ ඇයි කියලා. හිස රදය ඇති වෙන්න පුළුවන් නිින්ද අඩුවීම නිසා, වතුර අඩුවෙන් බීම නිසා විචලනය වෙනවා. කෑම වේලක් මගහැරීම නිසා, උණවැනි රෝගයක් නිසා, මානසික ආතතිය නිසා, ඇස් වෙහෙසීම නිසා, විශේෂයෙන්ම පරිගණක තිර දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න අයට මේක ඇති වෙනවා. ඒ වගේම මිග්‍රේන් තත්ත්වයක් නිසා හෝ වෙනත් සෞඛ්‍ය ගැටලුවක් නිසා හිස රදයක් ඇති වෙන්න පුළුවන්. හේතුව අනුව අවශ්‍ය ප්‍රතිකාරත් වෙනස් වෙනවා. හිස රදයට හේතුව හඳුනා ගැනීම ඉතාම වැදගත්. හේතුව නොදැන පැරසිටමෝල් වගේ වේදනානාශක ගන්න එක తాවකාලික පිළියමක් පමණයි. දැන් අපි කතා කරමු මිග්‍රේන් ගැන. මිග්‍රේන් තත්ත්වයකදී මේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. හිසේ එක් පැත්තක තද වේදනාවක් ඇතිවීම, ඔක්කාරය, ආලෝකය හෝ ශබ්දය දරා ගැනීමට අපහසු වීම, සමහර වෙලාවට පෙනීමේ බාධා ඇති වෙනවා. ඉතින් සමහර අයට අඩු මිග්‍රේන් තත්ත්වයකදී පැරසිටමෝල් උපකාරී වුණත් නැවත තද වේදනාවක් ඇති වෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම වැදගත්. ඉතින් ඔබ මිග්‍රේන් සහ සාමාන්‍ය හිස රදය අතර වෙනස හඳුනා ගත්තොත් ඒ විට ඔබට නිවැරදි ප්‍රතිකාර ක්‍රමය තෝරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු පැනඩෝල් ආරක්ෂිතව භාවිතා කරන හැටි. පළමුව, බෙහෙත් ඇසුරුමේ සඳහන් මාත්‍රාව සහ කාල පරිතරය හරියටම පිළිපදින්න. වැඩිහිටියෙකුට සාමාන්‍යයෙන් එක් වතාවකට මිලිග්‍රෑම් 500ත් 1000ත් දිනකට උපරිම මිලිග්‍රෑම් 4000ක් නිර්දේශිතයි. දෙවනුව, හැමදාම පෙති 2ක් කියලා පුරුද්දට ගන්න එපා. ඒකට හේතුව පෙත්තේ පවර් එක වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර පැනඩෝල් වර්ගවල කැෆේන් වගේ අමුද්‍රව්‍යත් අඩංගු වෙනවා. ඉතින් තෙවනුව, සෙම් ප්‍රතිශාව උණ හෝ වේදනාව සඳහා ගන්න වෙනත් බෙහෙත් වලත් පැරසිටමෝල් තියෙන්න පුළුවන්. එකම ද්‍රව්‍ය තියෙන බෙහෙත් 2ක් එකවර ගන්න එපා. උදාහරණයක් විදිහට සමහර සෙම් ප්‍රතිශාව සඳහා දෙන බෙහෙත් වල පැරසිටමෝල් තියෙනවා. හතරවෙනුව, අක්මාව හෝ වකුගඩු සම්බන්ධ යම් රෝගයක් තියෙනවා නම්, මත්පැන් අධිකව භාවිතා කරනවා නම්, ශරීර බර ඉතා අඩු නම් හෝ දිගු කාලයක් නිසි ආහාර නොලැබුණා නම් බෙහෙත් ගැනීමට කලින් වෛද්‍යවරයෙකුගෙන් හෝ ඖෂධ වේදිකයෙකුගෙන් උපදෙස් ගන්න. පස්වෙනුව, ඔබ ගර්භණී හෝ කිරි දෙන මවක් නම් විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. දැන් අපි එන්නේ ඊටාම වැදගත් කොටසට. නියමිත මාත්‍රාවට වඩා පැරසිටමෝල් ගත්තොත් මුලදී කිසිම ලක්ෂණයක් නොතිබුණත් අක්මාවට බරපතල හානි වෙන්න පුළුවන්. මෙය පැරසිටමෝල් අධික මාත්‍රාවක් නිසා සිදුවන අක්මා අකර්මණ්‍යතාවයක් ලෙස හඳුන්වනවා. තවත් ඉතා වැදගත් දෙයක්, හිස රදයට වේදනානාශක නිතර ගන්නකොට ඒ බෙහෙත් නිසාම නැවත හිස රදය ඇතිවෙන තත්ත්වයක් හැදෙන්න පුළුවන්. මෙය ඖෂධ අතිරික්ත හිස රදය ලෙස හඳුන්වනවා. ඉතින් ඔබට මේ වගේ නිතර බෙහෙත් අවශ්‍ය වෙනවා නම් මුලින්ම හේතුව හඳුනගන්න වෛද්‍යවරයෙකු හමු වෙන්න. නිතර හිස රදය වෙනත් ගැටලුවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් කෙටියෙන් කියනවා නම් පැනඩෝල් කියන්නේ නරක බෙහෙතක් නෙවෙයි.
වැරද්ද වෙන්නේ වැරදි මාත්‍රාවට භාවිතා කිරීම. එකම ඩ්‍රග් එක තියෙන බෙහෙත් එක භාවිතා කිරීම. හෝ හේතුව නොබලා නිතර ගැනීම තමයි අවදානම්. ඉතින් මතක තියාගන්න ඖෂධ භාවිතයේ නියම මාත්‍රාව පිළිපදින්න. රෝගයට හේතුව හඳුනා ගන්න උත්සාහ කරන්න. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. වෙනත් බෙහෙත්වල පැරසිටමෝල් තිබේදැයි පරීක්ෂා කරන්න. ඔයා සාමාන්‍යයෙන් මාසෙකට කී පාරක් පැන්ඩෝල් බොනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ තොරතුරු තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.